සුබ දවසක්. මම මහජන සෞඛ්‍ය හිත නිලධාරී. අපි අද බලමු නිවැරදි ආහාර රටාවක් කියන්නේ මොකක්ද කියලා. නිවැරදි ආහාර රටාවක් වශයෙන් අපගේ ප්‍රධාන ආහාරවලින් තුන මෙම පිඟානී ආකාරයට අප සකස් කරගත යුතුයි. මෙහිදී අඟල් 9කින් යුක්ත පිඟානෙන් හරි අඩකටත් වඩා අඩුවෙන් තමයි අපි කාබෝහයිඩ්‍රේට් ගත යුතු වන්නේ. කාබෝහයිඩ්‍රේට් වශයෙන් බත්, කුස්, දිල්, අල වර්ග වැනි පිෂ්ඨ සහිත ආහාර අපට එකතු කරගන්න පුළුවන්. ඉතිරි භාගයනුත් තුනෙන් දෙකක්ම එළවලු වර්ග සහ දෙකක් සහ පලා වර්ග ටිකක්. එළවලු වර්ග දෙක විවිධ පාට පැහැයෙන් ගැනීම තුළින් ඔබට අවශ්‍ය පෝෂක ප්‍රමාණ සියල්ලම ලබා ගැනීමට හැකියාව තියෙනවා. සෑම කෑම වේලකටම පලා වර්ගයක් එකතු කර ගැනීම ඉතාමත් වැදගත්. ඉතින් මම සඳහන් කරා වගේ පිඟානෙන් භාගයෙන් ඉතිරි භාගයෙන් තුනෙන් එකක් තමයි අපි ප්‍රෝටීන වශයෙන් ගත යුත්තේ. මෙහිදී අපට පරිප්පු, මාළු, බිත්තර, මස් ජාති සහ මුං ඇට, කඩල, කව්පි වැනි ද්‍රව්‍ය අපට ප්‍රෝටීන වශයෙන් ලබා ගන්න. මෙම ආකාරයට නිවැරදි ආහාර රටාවක් තුළින් ඔබගේ පෝෂණය ලබා ගැනීම තුළින් දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග වැනි බෝ නොවන රෝග ගණනාවක් වළක්වා ගැනීමට ඔබට හැකියාව තියෙනවා. ඉතින් අද සිට ඔබේ ආහාර රටාව නිවැරදි ආහාර රටාවක් බවට පත් කරගෙන නිරෝගීමත් සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්න. ස්තුතියි.